සුජිවා මගේ ළඟට ඇවිල්ලා දැන් මාස දෙකක් වෙනවා. නිතරම සැමියාත් එක්ක රණ්ඩු. එක දරුවෙක් ඉන්නවා අවුරුදු 5යි. දරුවා මම හිතන්නේ ඇයට අවුරුදු 30ක්ද කොහෙද. සැමියාට අවුරුදු 35යි. දරුවා දකින්න මේ රණ්ඩු සේරම දරුවාත් බය වෙලා. උදේ නැගිට හැටි අම්මා ළඟට ඇඟේ එල්ලිලා අඬ දරුවටත් මානසික තත්ත්වයක් ඇවිල්ලා. ඇයි අම්මයි තාත්තගේ රණ්ඩු නිතරම. ડોක්ටර් මට කිසිම සතුටක් නැහැ ජීවිතේ. මම ඉස්කෝලේ යන කාලේ හරිම සතුටින් හිටියේ. අපි දුවලා පැනලා මට යාළුවෝ හිටියා. මම බැන්දා මගේ ස්වාමියා කලමනාකරු. ඔහු ගෙදර එනවා හවසට. එකක් දාගන්න ටීවී එක ඉස්සරහා වාඩි වෙනවා. ඔය පැය දෙක තුනක් ඕක බල ඉන්න. ෆෝන් එක ගන්නවා. ෆෝන් එකේ තව පැය 3-4ක් විතර ඉන්නවා. ඇඳට යනවා. මෙහෙම අවුරුද්දක් විතර ගෙවිලා යනවා අපේ ජීවිතය. මේ අවුරුද්දටම අපි එකතු වුණ එක සැරයයි නැත්තම් දෙසරයයි. ඔහු ඉන්නේ වෙනම ලෝකෙක. ඉතින් මොකක්ද මේ ජීවිතය? ඔබට දැනෙන දේ කියන්නට ජීවිතේ එපා වෙලා. මට මැරෙනවා හීනෙන් පේනවා. මරන්න හිතෙනවා මගේ මහත්තයෝ. මට වැඩක් කරගන්න බෑ වෙනද මම ලස්සනට කුස්සේම තියාගෙන හිටියා. ලස්සනට මේ ගාර්ඩන් එක මන් තියා. දැන් මට මොකුත්ම කරන්න හිතෙන්නේ නෑ. මේකට කියන ඇන්හිඩෝනියා කියලා. ඒ කියන්නේ ඉස්සර කරපු ආසාවෙන් කරපු දේවල් දැන් කරන්න හිතෙන්නේ නෑ. ඔන්න වැදගත් ලක්ෂණයක්. මම මූණ වැහැරෙනවා. කීප සැරයක්ම බියුටිෂියන් කෙනෙක් ළඟට ගියා. එයා එක දෙනවා. එක පවුඩර් දෙනවා. අර ක්‍රීම් දෙනවා. මොනවා ගෑවත් ડોක්ටර් මගේ මේ එල්ලෙන මූණ වෙනස් වෙන්නේ නෑ. මොකද්ද මම කරන්නේ? මම අසරණ වෙලා. මට රසට කෑම හදලා දෙනවා. දැන් මට රසට උයන්න හිතෙන්නේ නෑ. උයනවට උයනවා. මානසික අවපීඩනයේ ලක්ෂණ මූඩ් එක ඒ lack of energy වැඩ කරන්න හිතෙන්නේ නැති ඇඟට පණ නැතිකම තරහ යාම නිතරම රණ්ඩුවට බර ජීවිතේ එපා වෙලා මැරුණා වගේ සමහර දවසට හීනෙන් පේනවලු මැරෙන්න යනවා වස බොඩ වගේ හීනෙන් සමහරලාට හීනෙන් බය වෙලා නැගිටිනවා ඇත්තටම පළවෙනි ස්ටෙප් එක තමයි කරේ ඇයට ප්‍රතිකාර කිරීම මානසික අවපීඩනයකදී වෙන්නේ නානවාසේ මොළයේ සෙරටොනීන් කියන රසායනික අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට හැමදේම එපා වෙනවා. පළවෙනි දේ ඇයට ප්‍රතිකාර කරන්න කියවත් අමාරුයි. කීමාස් කියලා පිළිගන්න කැමති නැහැ. ડિප්‍රෙෂන් මට තියෙනවයි කියන එක. ડોක්ටර් ඉතින් මේ මිනිහා හදන්නකෝ. අයි මට බෙහෙත් දෙන්නේ. ඇය ප්‍රතිකාර ගන්න කැමති වුණා. සති 3-4ක් යනකොට අර එපා වීම කලකිරීම සේරම නැති වුණා. මට දිව්‍ය ලෝකෙ ගියා වගේ දැනෙන්නේ. කොහොමද ડોක්ටර් එහෙම දැනෙන්නේ? එහෙම බෙහෙතකින් කොහොමද දැනෙන්නේ කියන එක. හැබැයි ඒකෙන් විතරක් ප්‍රශ්නේ විසඳුනේ නැහැ. උපදේශනයට යොමු කරා. උපදේශනයේදී ව්‍යායාම අලුතෙන් හිතන විදිය දෙන්න අතර සම්බන්ධතාවය වැඩි කරන එක ඒ සියල්ලම එකතු වුණාම තමයි අර උපදේශනය කියලා කොටස හැදෙන්නේ. දැන් දෙන්න සතුටින් ඉන්න නැත්තම් මොකද වෙන්නේ? යంత్ర මන්ත්‍ර අරව පිටුපස්සේ ගිහිල්ලා ඉවර වෙලා මුළු ජීවිතේ හම්බ කරගත්ත සල්ලි සේරම නැති කරගෙන මහා විනාශයකට යනවා. අන්තිමේදී ડિප්‍රෙෂන් සනීපුනේ නැත්තම් ඉවර වෙන්නේ සියදි විනාශ ගැනීම.